ஓகே. ஸோ தமிழ் மீடியம் யார் சரி இருந்தால் இது நான் ஏற்கனவே தமிழ் மீடியம் உங்களுக்கு செஞ்சிட்டேன். ஸோ நான் வந்து இதை සිංහලයාලෙම ඉංග්‍රීසියාලෙම செய்கிறேன். ஓகே රයිට්. ஸோ එහෙනම් අපි මේ අද ඩිස්කස් කරන්නේ බෙනිෆිෂරිස් ගැනයි ට්‍රස්ටිස් ගැනයි. හරි. එතකොට බෙනිෆිෂරිස් ගැනයි ට්‍රස්ටිස් ගැනයි තමයි අද අපි ඩිස්කස් කරන්න ඕනේ. So law of trust එකේ according to the trust ordinance අපිට three main parties ලා ඉන්නවා. එකක් තමයි settler. Trust ordinance එකේ settlerට author of the trust කියලා තමයි එයාලා settlerව හඳුන්වලා තියෙන්නේ. Author of the trust, right? The person who starts the trust මෙයාගෙන් තමයි trust එක පටන් ගන්නෙ. right? එතකොට මෙයා තමයි the author of the trust. හරි. The author of the trust. right. අනිත් එක තමයි දෙවෙනි එක්කෙනා trustee. ට්‍රස්ටිට තමයි මේක බාර දෙන්නේ. So he should manage that. තුන්වෙනි එක්කෙනා තමයි beneficiary. right? So beneficiaries ලට තමයි අන්තිමට trust එකේ benefits ටික යන්න ඕනේ. හරි. අන්තිමට trust එකේ benefits ටික යන්න ඕනේ beneficiaries ලට. එතකොට මේකේ trustees ලයි beneficiaries ලට rights තියෙනවා. ඒ වගේම තමයි එයාලට liabilities උත් තියෙනවා. ඒ කියන්නේ එයාලට අයිතිවාසිකම් තියෙනවා සහ එයාලා විසින් ඉටු කරන්න ඕන යුතුකම් තියෙනවා. හරි. right. එහෙනම් අපි මුලින්ම බලමු beneficiaries ලගේ rights and the liabilities. right. අපි මුලින් බලමු beneficiaries rights and the liability. rights and liabilities. මම මේකේ මං හදපු නෝට් එක විදිහටම තමයි මේකේ මේ මං කියලා දෙන්නේ. එතකොට ලේසි. මොකද trust ordinance එකේ තියෙන්නේ සමහර වචන ටිකක් අමාරුයි. ඒක නිසා මං simply හදාගත්ත නෝට් එකක් ඒ වගේම තමයි මම මේකෙත් කියන්නේ. හරි sections ටික. දැන් beneficiaries rights and liabilities ගත්තොත් මුලින්ම අපිට හම්බෙනවා section number 57. හරි. section number 57 එකේ කියනවා liabilities ඒ කියන්නේ beneficiaries ලට property එකෙන් rents profits ගන්න. ඒ කියන්නේ benefits ගන්න අයිතියක් තියෙනවා. ඒක කොහොමද තියෙන්න ඕනනේ. මොකද trust එකක් හදන්නේ beneficiaries ලගේ benefit එක වෙනුවෙන්. ඒක නිසා beneficiaries ලට මේ trust එකෙන් rent profits ගන්න අයිතියක් තියෙනවා කියන එක section number 57 එකේ කියනවා. right to rents and profits. right to rent and profits. simply කිව්වොත් ඉතින් right to benefits. හරි. right to rent and profits එක වචනකින් ගත්තොත් benefits හම්බෙන්න අයිතියක් තියෙනවා. හරි. section number 57. section number 58 එකේ කියනවා දැන් settler trust එක හදන එක්කෙනාගේ හිතේ තියෙනෝනේ මෙහෙම තමයි මේ trust property එක execute කරන්න ඕනේ කියලා. right? ඒ කියන්නේ beneficiaries ලගේ benefit එකට මෙහෙම තමයි කරන්න ඕනේ කියලා එහෙම පොඩි idea එකක් තියෙනවානේ. beneficiaries ලට ඒ idea කරපු විදිහටම ප්‍රතිලාභ ටික හම්බෙන්න ඕනේ. right? ඒ කියන්නේ settler හිතපු විදිහටම beneficiaries ලට ඒකේ ප්‍රතිලාභ ටික හම්බෙන්න ඕනේ. right? ඒකෙන් කිසි වෙනස්කමක් කරන්න බෑ. එහෙම ප්‍රතිලාභ ටික දෙන්න trustee බැඳිලා ඉන්නවා. එතකොට section number 58 එකේ කියන්නේ right to execution of the trust as intended by the settler. right? settler intend කරපු විදිහට settler හිතපු විදිහටම trust එකේ benefits ටික හම්බෙන්න ඕනේ අපේ beneficiaries ලට. ඒක තමයි section number 58 එකේ කියන්නේ. අනිත් එක තමයි section number 59 එකේ කියනවා beneficiaries ලට trust එකේ තියෙන documents accounts ටික බලන්න පුළුවන්. am I clear? ඒ කියන්නේ දැන් trust එකේ accounts ටික documents ටික ඒව පරීක්ෂාවට ලක් කරන්න පුළුවන් අපේ beneficiaries ලට. හරි. trust ඊට කිසිම මේ තහනමක් දාන්න බෑ beneficiaries ලට ඕන වෙලාවට කැමති වෙලාවට ඇවිල්ලා ඕකේ තියෙන මේ දේවල් right documents ටික පරීක්ෂා කරන්න පුළුවන්. section number 59 එකේ කියන්නේ right to inspect the documents. right to inspect the documents and accounts of the trust property. right? trust property එකේ තියෙන documents accounts ටික check කරන්න හැකියාවක් තියෙනවා beneficiaries ලට. හරි. ඒක තමයි section number 59 එකේ කියන්නේ.
දැන් මේ section 57 58 59 හරිම ලේසි අමාරු නැහැ section number 64 එකේ ටිකක් හිතන්න තියෙනවා section number 64 එකේ කතාව සරලයි මෙහෙමයි scene එක trustee දැනම property එක purchase කරොත් ඒ කියන්නේ යාට purchase කරන්න එහෙම බලයක් දීලා නැහැ එයා wrongfully purchase කරොත් හරි ඒකට අපි කියන්නේ malafide කියලා wrongfully purchase කරොත් එහෙම නැත්තම් එයා හරහා තුන්වෙනි පාර්ශවයක් ඒක wrongfully මිලදී ගත්තොත් beneficiaries ට අයිතියක් තියෙනවා ඒ විකුණපු property එක ආපහු trust එකට පවරා ගන්න තේරුණාද දැන් කියමුකෝ අපේ සීයා trust property එකක් තියලා තියෙනවා trustee කෙනෙක්ට මගේ benefit එක වෙනුවෙන් right මම තමයි beneficiary එයා මොනවද කරන්නේ trustee ඕක එයා මිලදී ගන්නවා එහෙම නැත්තම් එයා වෙනත් පාර්ශවයකට ඕක විකුණනවා කියමුකෝ ඒ ගන්න එක්කෙනාට දන්නවා මේක trust property එකක් right එයාට දන්නවා එතකොට එයා wrongful purchaser කෙනෙක් වෙනවා ඒ අවස්ථාවේදී මට පුළුවන් ඕක ආයෙ පවරා ගන්න trust එකට. ඒ වුණාට එහෙම පවරා ගන්න නම් මං එයා සල්ලි දීලා අරන් තියනවනේ. ඒක මං සල්ලි ආපහු රිටර්න් කරන්න ඕනේ. තේරෙනවද? කියමුකෝ ලක්ෂ 50ක ගෙදරක් කියලා වෙනත් පාර්ශවයකට විකුණලා තියෙනවා ලක්ෂ 50ක් ට්‍රස්ට් එකට හම්බෙලා තියෙනවා මම මගේ අතින් ලක්ෂ 50ක් දීලා රයිට් එහෙම නැත්තම් ඒකට එහෙම නැත්තම් බෙනිෆිෂරි මෙතන වයින් කෙනෙක් නම් ඒක කෝඩ්ස් යනවා එහෙම නැත්තම් මට පුළුවන් සල්ලි දීලා ඔක ආපහු ට්‍රස්ට් එකට පවරා ගන්න තේරෙනවද මම සල්ලි දෙන්න ඕනේ මම සල්ලි දීලා ට්‍රස්ට් එකට ආයෙ මට පවරා ගන්න හැකියාවක් තියෙනවා හරි section number 64 එකේ කියන්නේ right if a trustee wrongfully purchases if a trustee wrongfully purchases trust property himself ekko eya wrongfully purchases or another person wrongfully purchases right danama right trust එකක් කියලා දැනම in notice of the trust එයාට දන්නවා මේක trust එකක් මං ගන්න යන්නේ මේක හොඳ නෑ කරන වැඩේ වැරදි කියලා දන්නවා right එතකොට ඒ වෙලාවේදී such people will become malafide purchasers කියන්නේ මොකද්ද වැරදි right malafide කියන්නේ වැරදි bona fide තමයි honest purchasers so in such a situation beneficiary can recover the property by paying back the money along with any දැන් කියමුකෝ යා විකුණද්දි මොන හරි expense ටිකක් යාට incur කරන්න වුණා කියලා අපි ওই expense ටිකත් return කරන්න ඕනේ along with the expense or interest incurred හරි එතකොට මොකද්ද වෙන්නේ beneficiary can get the property back right එයාට ආපහු property එක ගන්න පුළුවන් can get the property back to the trust right beneficiary can get the property back to the trust so මෙතන තේරුම් ගන්න ඕනේ right important point එක purchaser should be a wrongful purchaser right malafide purchaser කෙනෙක් වෙන්න ඕනේ right wrongful purchaser කෙනෙක්ට එරෙහිව තමයි trustee ට මෙහෙම බලයක් තියෙන්නේ හරි wrongful purchaser ඒ කියන්නේ trust එක කියලා දැනම වැරද්දක් කරොත් විතරයි අපිට එයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න හැකියාවක් තියෙන්නේ දැන් අපි හිතමුකෝ එහෙම බයි කරන එක්කෙනා මෙතන trustee කතන්දරයක් නැහැ. මෙතන එහෙම බයි කරන එක්කෙනා මේ bona fide purchaser කෙනෙක් කියලා. right? so bona fide කියලා කියන්නේ එයාට trust එකක් තියෙනවා කියලා දන්නේ නැහැ. එයාගේ intention එක වැරදි intention එකක් නැහැ. right? එයාට වැරදි චේතනාවක් නැහැ. එයාට දන්නේ නැහැ මෙහෙම trust එකක් තියෙන property එකක්ද නැද්ද කියලාවත් එයාට හරියට දන්නේ නැහැ. එයා bona fide purchaser කෙනෙක්. right? එයා honest purchaser කෙනෙක්. එතකොට එයා purchase කරොත් trustee ට ආපහු ගන්න පුළුවන්ද? බැහැ.
මොකද එයා බොනෆිඩේ පර්චේසර් කෙනෙක්. බොනෆිඩේ පර්චේසර්ස්ලගේ අයිතිවාසිකම් අපි රැක ගන්න ඕනේ. හරි. එයාට දන්නේ නැත්නම් මේක ට්‍රස්ට් එකේ තිබිච්ච ප්‍රොපර්ටි එකක් කියලා. එතකොට එයා බොනෆිඩේ පර්චේසර් කෙනෙක්. බොනෆිඩේ පර්චේසර් කෙනෙක්ට එරෙහිව අපිට ක්‍රියාමාර්ග ගන්න බැහැ. එතකොට section number 66 එකේ කියන්නේ beneficiary cannot claim back the trust property. Claim back the trust property from bona fide purchaser who has purchased the property in good faith, right? හොඳ චේතනාවකින් property in good faith and had no notice on trust. ඒ කියන්නේ මෙතන trust එකක් property එකක් කියලාවත් දන්නේ නැති එක්කෙනෙක්, right? And who have paid a good consideration. ඒ කියන්නේ property එකට අදාළ වටිනාකමක් හරියට ගෙවලා තිබ්බ කෙනෙක් නම් එයාට එරෙහිව අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ. එතකොට section 64 එකේ කියන්නේ malafide purchaser කෙනෙක් ගැන. එතකොට එයාගෙන් අපිට property එක ආයෙ ගන්න පුළුවන්. section 66 එකේ කියන්නේ right bona fide purchaser කෙනෙක්. එතකොට bona fide purchaser කෙනෙක්ට එරෙහිව අපිට ක්‍රියාමාර්ග ගන්න බෑ. නමුත් malafide purchaser කෙනෙක් නම් අපිට ආපහු ඒ property එක trust එකට පවරා ගන්න පුළුවන්. right මේ පවරා ගන්න පුළුවන් කියලා නිකන් ගිහිල්ලා malafide purchase කෙනෙක් ගහුවොත් නාමගේ property එක දෙන්න කියලා එයා දෙන්නේ නැහැ. right ඒ case එක අපි case එකක් විදිහට courts වල අරන් ගිහිල්ලා ඊට පස්සේ තමයි ඒකට හරි උත්තරයක් හම්බෙන්නේ. අපි prove කරන්න ඕනේ. මෙයා මේ malafide purchaser කෙනෙක් කියලා. හරි? right. ඒක 64 66 ළඟ මේ ඒක memorize කරගන්න right ඔළුවේ තියාගන්න section 64 66 ළඟ 64 කියන්නේ malafide ගැන කියන්නේ 66 කියන්නේ මේ bonafide ගැන කියන්නේ කියන එක මේ මතක තියාගන්න. අනිත් එක තමයි section 65 එකේ subsection 1 එකේ කියන්නේ trust property එක වෙනත් පාර්ශවයක් ගාව තිබ්බොත් ඒ කියන්නේ දැන් අපේ 100 ගිහිල්ලා තියෙන්නේ. Alright, so now we are doing the law of trust ඒකේ beneficiaries rights and liabilities ගැන. හරි beneficiaries ලගේ rights and liabilities ගැන තමයි මේ අපි දැන් කරන්නේ. Okay, now we are discussing the beneficiaries rights and liabilities. Okay, so you can watch the recording also. I'll send it. Okay. So section number 65 1 එකේ කියන්නේ කියමුකෝ අපේ 100 තමයි සෙට්ලා එයා ට්‍රස්ටි කෙනෙක්ට ප්‍රොපර්ටි එකක් බාර දීලා තියෙනවා මගේ බෙනිෆිට් එක වෙනුවෙන් right මම තමයි බෙනිෆිෂරි මේ එයා මොනවද කරන්නේ කියමුකෝ ට්‍රස්ටි ඕක වැරදි විදිහට පාවිච්චි කරනවා right එහෙම නැත්නම් එයා කරන්නේ මේ වෙනත් පුද්ගලයෙක්ට ওই ප්‍රොපර්ටි එක දෙනවා හරි එතකොට මට දන්නවා මේක වැරදීනේ මෙයාට එහෙම ප්‍රොපර්ටි එක හෝල්ඩ් කරගන්න බැහැ මේක against the term of the trust එතකොට මට පුළුවන් ගිහිල්ලා ට්‍රස්ටිට එරෙහිව නඩුවක් දාන්න මට ගිහිල්ලා කියන්න පුළුවන් මගේ ප්‍රොපර්ටි එක ආයෙ ලබා දෙන්න මොකද අපේ 100 දීලා තියෙන ට්‍රස්ටිට දැන් ට්‍රස්ටි වෙනත් පුද්ගලයෙක්ගේ අතට ප්‍රොපර්ටි එක දීලා ඕක වැරදි විදිහට පාවිච්චි වෙනවා එහෙම නැත්නම් he is holding the property against the term of the trust ඒක තමයි section 65 1 එකේ කියන්නේ if trust property is found in hands of any other person දැන් මේ note එක මාර simple මේක තේරුම් ගත්තා නම් ලේසි වැඩේ who is holding it against the terms of the trust beneficiary can go to the court and get a declaration that the property still belongs to the trust. අට ගිහිල්ලා order එකක් ගන්න පුළුවන් මේ property එක තාම trust property එකක්. ඒ නිසා මෙයාට මෙහෙම තියාගන්න ඉන්න බැහැ කියන එක මට ඔප්පු කරලා ගන්න
පුළුවන් right දැන් කියමුකෝ trustee වෙනත් පුද්ගලයෙක්ට property එක විකුණලා හරි ඒක අවුලක් නැහැ එතකොට ඒ සල්ලි වලට මොකද්ද වෙන්නේ එහෙම වුණොත් right ඒ සල්ලි වලට මොකද්ද වෙන්නේ ඔය සල්ලි ටික right trust එකේ property එකක් විදිහට right trust එකේ property එකක් විදිහට තමා තියාගන්න ඕනේ did you all understand therefore කියමුකෝ දැන් ට්‍රස්ටි කෙනෙක් ඉන්නවා ට්‍රස්ටි ඇවිල්ලා අපේ 100 දීලා ගියපු මේ ප්‍රොපර්ටි එක විකුණලා සල්ලි ගන්න ඕ සල්ලි ටික ට්‍රස්ට් ප්‍රොපර්ටි එකක් විදිහට තමයි සලකන්නේ එයාට ඕන දේවල් කරන්න බෑ did you understand therefore එහෙම මේකක් තියෙන්නේ හරි එතකොට number 2 එක තමයි if trustee sells trust property and still holding the money. ඒ කියන්නේ simply ගත්තොත් trust එකෙන් හම්බෙන ප්‍රතිලාභ ඔක්කොම ටික beneficiaries ලගේ benefit එකට යන්න ඕනේ කියන එක තමයි මේකේ hidden meaning එක. තේරුණාද? So if trustee sells a trust property and still holding the money he received from the sale the money will be treated as a trust property. That money will be treated money විතරක් නෙමෙයි දැන් මොනවා හරි right දැන් එයා property එකක් දීලා තවත් property එකක් ගන්නවා කියලා කියමුකෝ ඒ property එක trust property එකක් විදිහට තමයි සලකන්නේ treated still as a trust property හරි දැන් මේකේ simply කියන්නේ right ඕන වැඩක් කරත් අන්තිමට benefits ටික යන්න ඕනේ beneficiaries ට right කතා දෙකක් නැහැ ඒකයි මේකේ simplyම meaning එක section number 65 එකේ කියන්නේ ඒක හරි section number 68 එකේ කියන්නේ මොකද්ද 68 එකේ කියන්නේ දැන් අපේ සීයා trust property එකක් දීලා තියෙනවා ඉඩමක් හරි දැන් ඉඩමක් දීලා තියෙනවා ඉඩමක් දීලා ගිහිල්ලා තියෙනවා ඒ ඉඩමත් එක්ක trustee-ට තියෙනවා තවත් ගෙයක් right ඒ කියන්නේ ඒ ඉඩමට අල්ලපු ගෙයක් තියෙනවා යාට එතකොට ඉඩමක් තියෙනවා ගෙයක් තියෙනවා දැන් සමහර වෙලාවට ට්‍රස්ටිට පුළුවන් නේ කාලයක් යද්දි මේ ඉඩමත් මගේ වගේ කරගන්න. එහෙම බෑ. බෙනිෆිෂරිස්ට රයිට්ස් එකක් තියෙනවා. රයිට් තමන්ගේ ට්‍රස්ට් ප්‍රොපර්ටි එක ගැන. හරි අපිට දැන් එයා කිව්වොත් නෑ මේ ප්‍රොපර්ටි දෙකම මගේ මේ ගෙයත් මගේ මේ අල්ලපු ඉඩමත් මගේ කියලා මට පුළුවන් එයාගේ මුළු වත්කමට එරෙහිව නඩු දාන්න ඒ වුණාට ඒකේ අයිතිවාසිකම් මට හම්බෙන්නේ අර අපේ 100 දාලා ගියපු ඉඩමට තේරෙනවද ඒ කියන්නේ මට මගේ ප්‍රොපර්ටි එක සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් මේක මගේ ඉඩමක් කියන එක මට ඔප්පු කරලා ගන්න පුළුවන් තේරුණාද සමහර වෙලාවට අර හොර ඔප්පු එහෙම ගහගෙන කාලයක් යද්දී ට්‍රස්ටිලටත් පුළුවන් නේ ඉඩමත් අරගෙන ගෙයත් අරගන්න ඒ වුණාට මට පුළුවන් මේ ඉඩම මට 100 දීලා ගියපු එකක් රයිට් මගේ අයිතිවාසිකම් මේ ගැන මට නඩුවක් දාලා ගන්න පුළුවන් සෙක්ෂන් නම්බර් 68 එකේ කියන්නේ ඒක ඒ කියන්නේ ට්‍රස්ටිට එයාගේ ප්‍රොපර්ටි එකයි ට්‍රස්ට් ප්‍රොපර්ටි එකයි මික්ස් වුණොත් මට පුළුවන් මගේ ප්‍රොපර්ටි එක බේර ගන්න මට අයිතිවාසිකමක් තියෙනවා I have the right to protect my property ඒක තමයි මේකේ තියෙන සිම්පල්ම මීනින් එක section number 68 එකේ තියෙන්නේ හරි right section number 68 එක section number 68 එකේ කියන්නේ if trustee mixes මේක තමයි සිම්පල්ම මීනින් එක හරි මොකද trust ordinance එකේ නිකම් බැලුවොත් තේරෙන්නේ නැහැ මාරාමාරි ඒ වුණාට මේක ලේසි mixes trust property with his personal property beneficiary is entitled to charge on the whole fund for amount due to him මේක සල්ලි කතන්දර වෙන්න පුළුවන් එහෙම නැත්නම් property සම්බන්ධයෙන් වෙන්න පුළුවන් due to him මේක තමයි section number 68 එකේ කියන්නේ හරි right section number 70 එකේ කියන්නේ දැන් කියමුකෝ මං තමා beneficiary කියලා මම මොනවද කරන්නේ right if a beneficiary is it okay we write it in the simple but with co-meaning those sections yes definitely right
ඒ කියන්නේ දැන් උත්තරයක් ලියද්දී right උත්තරයක් ලියද්දී trust ordinance එකේ තියෙන විදිහට සාමාන්‍යයෙන් ලියන්නේ නැහනේ. හරි එහෙම ලිව්වොත් ටිකක් අමාරුයි right අපිට කටපාඩම් කරගන්නත් බෑ. ඒ නිසා ඒකේ core idea එක තිබුණොත් ඒක හරි. කිසිම අවුලක් නැහැ. right දැන් අපි කියනවා according to the section 68 if the trust property mixes the if the trustee mixes the trust property with the personal property then he can charge. ඒ කියන්නේ okay core idea එක එනවනේ එතනින්. හරි ඒකේ core idea එක එනවා. එතකොට අපිට ඒ දීලා තියෙන කේස් එකට අනුව සාමාන්‍යයෙන් මේව දෙන්නේ අර කේස් එකත් එක්ක නිකන් අහන්න බෙනිෆිෂරිස් ගැන ලියන්න කියලා. ඒක අර පොඩි කේස් ස්ටඩි එකත් එක්ක එන්නේ. එතකොට අපිට ඕකට කනෙක්ට් කරගන්න පුළුවන්. right? එතකොට දැන් මේ trust ordinance එක බැලුවොත් ඒකේ mixes කියලා නෑ mingle කියලා තියෙනවා. ඒ කවුලක් නෑ. ඒ වුණාට අර අපිට core idea එක ගන්න පුළුවන් නිසා මේ එහෙම ලියන එක හරි. right සාමාන්‍යයෙන් අපි එහෙමනේ කරන්නේ. දැන් constitutional law වල එහෙම අපි කටපාඩම් කරන්න ගියේ නැහැනේ. right penal code එකෙත් අපි කටපාඩම් කරන්නේ නැහැනේ. right අපි නිකන් කියමු common intention කියලා. අපි කියනවා according to the section number 32 common intention is like the furtherance of common intention shared criminal intention then everyone are liable. එහෙම scene එකක් නේ තියෙන්නේ. අර idea එක ආවොත් ඔතන answer එක හරි. right ඒ කවුලක් නැහැ. that's fine. right section number 70 එකේ කියන්නේ මෙහෙම කතන්දරයක් beneficiary මන් තමයි මම මොනවද කරන්නේ right if a beneficiary මං කරන වැඩ එකක් ඇවිල්ලා trustee-ට support එකක් දෙනවා trust එක breach කරන්න මම්ම support එකක් දෙනවා helps the trustee for the breach of trust මම්ම ගිහිල්ලා support එකක් දෙනවා මෙහෙම කරපන් එතකොට හරි කියලා right මම්ම support කරනවා දෙවෙනි එක තමයි මං එහෙම බ්‍රීච් කරලා ඒ බ්‍රීච් එකෙන් මට බෙනිෆිට් එකකුත් හම්බ වෙනවා right මං ට්‍රස්ට් ප්‍රොපර්ටි එකේ තියෙන ටර්ම්ස් ටික උල්ලංඝනය කරලා මට ඕකෙන් වාසියකුත් හම්බ වෙනවා අනිත් එක තමයි දැන් සමහර තැන්වල මට දන්නවා මෙතන මාර බ්‍රීච් එකක් වෙන්නේ කියලා මම මුකුත් කියන්නේ නැතුව නිකන් ඉන්නවා right knew about the breach and did nothing right ඔක්කොම ටික දැනගෙන මෙහෙම breach එකක් වෙනවා කියලා දැනගෙන මං නිකන් ඉන්නවා එහෙම නැත්තම් මොනවද කරන්නේ මං ට්‍රස්ටිව නොමග යවනවා right ට්‍රස්ටිව නොමග යවනවා ට්‍රස්ට් එක breach කරන විදිහට so mislead the trustee into committing a breach ට්‍රස්ටිව මං නොමග යවනවා මේ දේවල් කරොත් මොකද්ද වෙන්නේ අර මට තියෙන බෙනිෆිට්ස් ටික තියෙනවානේ right මට තියෙන බෙනිෆිට්ස් ඔක්කොම නැති වෙනවා මේ ලොස් ටික මං කවර් කරලා දෙනකම් හරි ඒ කියන්නේ මට දීලා තියෙන ප්‍රොටෙක්ෂන් එක trust එකෙන් හම්බෙන ප්‍රතිලාභ ටික මට නැති වෙනවා ටෙම්පරරිලි ඒක අහෝසි වෙනවා අර ලොස් ටික මං කවර් කරලා දෙනකම් එතකොට then the beneficiary losses protection and other beneficiaries දැන් කියමුකෝ මම විතරක් නෙමෙයි මේ beneficiaries මගේ මල්ලිලයි නංගිලා ඉන්නවා. එතකොට එයාලට පුළුවන් මට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. right අයියා හින්දා තමයි මේක breach උනේ කියලා. Protection and other beneficiaries can claim against him until the loss is compensated. loss ටික compensate වෙනකම් මට එරෙහිව මේ නඩුවක් දාන්න පුළුවන් එයාලට. හරි මට එරෙහිව එයාලට මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. හරිනේ? right. ඒක තමයි section number 70 එකේ කියන්නේ. එතකොට මෙච්චරයි අපි මේ beneficiaries ලා ගැන දැනගන්න ඕනේ දේවල්. right? මොන හරි doubt එකක් තිබ්බොත් අහන්න. එහෙම නැත්නම් අපිට ඊළඟ එකට යන්න පුළුවන්. trustees ලා ගැන. මුලින්ම අපි කතා කරමු rights and the powers of the trustees. නෑනේ. එහෙනම් අපි ඊළඟ එකට යමු. මේක ලේසි. විනාඩියක් දෙන්න.
හරි. එහෙනම් rights and powers එකට යමු. right 64 65 65 හරි. මම ආයි කියන්නම් ටිකක්. 64 එකේ කියන්නේ trust property එක කවුරු හරි වැරදි විදිහට purchase කරොත් right. එයා කියන්නේ දැනම මේක trust property එකක් කියලා දැනම purchase කරොත් trustee හෝ වෙනත් එක්කෙනෙක් අපි ඒකට කියන්නේ malafide කියලා. හරි. එතකොට beneficiaryට පුළුවන් එහෙම sale කරපු property එක ආපහු trust එකට පවරා ගන්න. මොකද මෙයා වැරදි විදිහටනේ ඕක purchase කරලා තියෙන්නේ. ඒක 64 කියන එක. 66 කියනවා හරි විදිහට පර්චස් කරපු එක්කෙනෙක් නම් ඒ කියන්නේ එයාට දන්නේ නැහැ මේක ට්‍රස්ට් ප්‍රොපර්ටි එකක් කියලාවත් දන්නේ නැහැ හොඳ චේතනාවකින් good faith එකකින් පර්චස් කරපු එක්කෙනෙක් හරි ගාන ගෙවලා එයාට දන්නේත් නැහැ මේක ට්‍රස්ට් ප්‍රොපර්ටි එකක් කියලා එහෙම honest purchaser කෙනෙක් good faith purchaser කෙනෙක්ට එරෙහිව beneficiaries ට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බෑ ආපහු ඒ property එක ගන්න බෑ sale කරපු property එක ආය ගන්න බෑ ඒක තමයි section number 66 එකේ කියන්නේ 65 එකේ කියන්නේ okay 65 1 එකේ කියන්නේ ඒක හරියද? alright මේ දෙක විතරයිනේ. හරි. all right. So now we will move into rights and powers of trustees. trustees ලගේ rights ටිකයි powers ටිකයි අපි බලමු. මෙතන liabilities තාම කතා කරන්නේ නැහැ. හරි. ඒ කියන්නේ එයාලා කරන්න ඕනි දේවල් ගැන කතා කරන්නේ නැහැ. එයාලගේ අයිතිවාසිකම්. right. දැන් trustees ලටත් අයිතිවාසිකම් තියන්නේ නැහැ. හරි. එයාලටත් තියෙනවා. ඒක තමයි දැන් අපි ඩිස්කස් කරන්න යන්නේ. හරි. මුලින්ම අපි section number 33 එක තමයි මේකේ main මේක. සාමාන්‍යයෙන් ඕන ප්‍රශ්නයකදී අපිට ලියන්න පුළුවන් section එකක් තමයි section number 33 1 කියලා කියන්නේ. හරි. sorry 33 කියලා කියන්නේ. 33 එකේ subsection 1 එකට ගියොත් trustee විසින් යම් කිසි expense එකක් pay කරොත් right trustees විසින් යම් කිසි වියදමක් දරුවොත් ට්‍රස්ටීට අයිතියක් තියෙනවා ඒක ආපහු right ඒ වියදම කවර් කරන්න ආපහු right trust property එකෙන් ඕක මේ refund කරගන්න. did you all understand? So trusteeට පුළුවන් trustees allowed to use trust money to reimburse to cover any expenses. ඒ කියන්නේ කියමුකෝ trustee එයාගේ අතින් වියදමක් කරා කියලා මොන හරි expense එකකට pay කරා කියලා එයාට පුළුවන් trust property එකෙන් ඕක ආයේ reimburse කරගන්න. එහෙම නැත්නම් refund කරගන්න හැකියාවක් තියෙනවා. හරි trust property එකෙන් එන ආදායමෙන් මුලින්ම එයාගේ එක ගන්න පුළුවන්. 33 1 එකේ කියන්නේ ඒක තමයි. A trustee is allowed to use trust money to reimburse. එයා දරපු වියදමක් එයා අතින් සල්ලි දීපු එකක් ආයෙට ගන්න හැකියාවක් තියෙනවා. To cover any expenses which are necessary. ඒ කියන්නේ මෙහෙමයි ඉතින්. එයාගේ පෞද්ගලික දේවල් වලට වියදම් කරොත් බෑ. trust එකට necessary එකකට වියදම් කරොත් එයාට ඕක ආයේ refund කරගන්න පුළුවන්. necessary and reasonable in order to manage the trust. In order to manage the trust property. එහෙම නැත්නම් protect the trust property for the beneficiaries. මෙහෙම උදාහරණයක් ගත්තොත් දැන් 100 දීලා ගිහිල්ලා තියෙනවා අවුරුදු 200ක් පරණ ගෙයක් ට්‍රස්ටි කෙනෙක්ට 100 දීලා ගිහිල්ලා තියෙන්නේ මගේ බෙනිෆිට් එක වෙනුවෙන් ට්‍රස්ටිට කියලා තියෙනවා මේක ඔයා රෙන්ට් එකට දීලා රෙන්ට් එකෙන් හම්බෙන ආදායම මේ බෙනිෆිෂරිස්ට දෙන්න කියලා. රයිට් දැන් එහෙම පරණ ගයක් එක පාට රෙන්ට් එකට දෙන්න බෑනේ. හරි. මුලින් ඒකට කියමුකෝ පේන්ට් ටිකක් ගහන්න ඕනේ. රයිට්. එහෙම නැත්නම් ඒකේ මොන හරි ඉලෙක්ට්‍රිකල් appliances වල මොන හරි වැඩ කරන්නේ නැත්නම් ඒක රිපෙයාර් කරන්න ඕනේ. එහෙම පොඩි වියදමක් තියෙනවනේ. ඒ වියදම කියමුකෝ ට්‍රස්ටි එයාගේ අතෙන් තමයි දෙන්නේ කියලා. රයිට්. එයා ඒ වියදම දරුවොත් එයාට පුළුවන් දැන් ඕකේ ආදායමක් එනවනේ රෙන්ට් එකට දීලා කියමුකෝ මාසෙකට ලක්ෂයක් එනවා කියලා. ওই ලක්ෂයෙන් මුලින් එයාට පුළුවන් අර එයාගේ ගාන රීම්බර්ස් කරගන්න. ඒක තමයි මේ section 33 1 එකේ කියන්නේ සරලවම. හරි. මේ 33 2 එකේ කියන්නේ මොන වියදම් තිබ්බොත් ට්‍රස්ටිගේ වියදම් ටික මුලින්ම කවර් කරගන්න ඕනේ. ඒ කියන්නේ රෙන්ට් එකක් එනවනේ ලක්ෂයක්.
ඕ ලක්ෂයේ මොන වියදම තිබ්බත් මුලින්ම ට්‍රස්ටිගේ කියමුකෝ ට්‍රස්ටි 50000ක් මේ වියදම් විදියට දාලා තියෙනවා කියලා. ඒ 50000 මුලින් ගෙවලා ඉන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ ට්‍රස්ටිට තියෙනවා පොඩි රයිට් එකක්. ඒකට අපි කියන්නේ ෆස්ට් charge කියලා. right අපි ඒකට කියනවා first charge කියලා කියන්නේ a legal right to reimbursement a legal protection for reimbursement මොන වියදම තිබ්බොත් trustee දරපු වියදම මුලින් cover කරලා ඉන්න ඕනේ right කියමුකෝ දැන් ඔය ගෙදරින් ලක්ෂයක් යනවා කියලා 50000ක් trustee විසින් මුලින්ම ඒකේ repair කරන්න paint ටිකක් ගහන්න electric බඩු ටික හරි මේ කරගන්න දරුවා කියලා ඒ 50000 මුලින් යාට දීලා ඉන්න ඕනේ a legal protection for trustee for the reimbursement වෙන වැඩ කරන්න බෑ මුලින් ඕක දීලා ඉන්න ඕනේ ඉතුරු 50000 මේ beneficiaries ට දෙන්න පුළුවන් තුන්වෙනි එක තමයි ඒ දරපු වියදම් trust property එකේ ආදායමෙන් cover කරගන්න බැරි වුණොත් trustee-ට පුළුවන් beneficiaries ලගෙන් සල්ලි ඉල්ල ගන්න මොකද ඕක එක්කෝ beneficiary කියන්න ඕනේ මේක කරන්න කියලා expressly එහෙම නැත්නම් beneficiaries ලගේ හොඳකට කරපු දෙයක් නම් හරි එතකොට පුළුවන් beneficiaries ලගින් ඔය සල්ලි ටික reimburse කරගන්න trust property එක මදි නම් හරි ඒ වියදම් ටික cover කරගන්න trust property එකෙන් සල්ලි මදි නම් trustee-ට පුළුවන් beneficiaries ලගින් ඉල්ල ගන්න right beneficiaries ලගේ ඉල්ල ගන්න if trust property is not enough to reimburse the expenses he can recover it from beneficiaries only if they have expressly or implied to do the action which has caused the expenses දැන් හැම තැනම මේකේ කියලා තියෙනවා beneficiaries ලගේ benefit එකට කරපු දෙයක් නම් විතරයි reimburse කරගන්න පුළුවන් හරි ඒ කියන්නේ මෙයාට ඕන දේවල් කරලා ආයේ beneficiaries ලගෙන් සල්ලි මේ ඉල්ලන්න බෑ තේරෙනවද මෙයා ආයේ beneficiaries ලගෙන් සල්ලි ඉල්ලන්න බෑ right beneficiaries ලගේ benefit එකට විතරක් කරොත් විතරයි එහෙම කරන්න පුළුවන් 4 එකේ කියනවා right 4 එකේ කියනවා දැන් කියමුකෝ 100 කියලා දෙන්නේ රෙන්ට් එකේ ආදායම ලක්ෂයයි මාසෙට ඔය ලක්ෂයෙන් 80000ක් වට ගෙවන්න කියලා right මට ඒ කියන්නේ beneficiaryට මේ වැරදීමක් වෙලා සල්ලි transfer කරද්දි trustee මට 90000ක් ගෙවලා දානවා එතකොට trustee-ට දේවල් දෙකක් තියෙනවා එකක් තමයි ලබන මාසේ එයා සල්ලි ගෙවද්දී ඔය 10000 අඩු කරලා මට 70000ක් ගෙවන්න පුළුවන් ඒක option එක එහෙම නැත්නම් එයාට පුළුවන් ඕක ඉක්මනින් ඉල්ල ගන්න ආයෙ reimburse කරගන්න හැකියාවක් තියෙනවා ඒක තමයි සරලවම මේ 4 එකේ කියන්නේ right if a trustee accidentally වැරදීමකින් වැඩියෙන් ගෙවලා right accidentally overpaid beneficiary more money than which is supposed to be given the trustee can එතකොට මොකද්ද කරන්න පුළුවන් the trustee can එක්කෝ ඊළඟ පාර හම්බෙන ආදායමෙන් අඩු කරන්න reimburse the trust from beneficial interest ඒකට තමයි beneficial interest කියලා කියන්නේ reimburse from beneficial interest ඒක එකක් එහෙම නැත්නම් දෙවෙනි එක තමයි trustee මේ beneficiaries ලෙන් ඕක ඉල්ල ගන්න පුළුවන් right reimburse from beneficiaries personal money හරි එහෙම තමයි section number 33 එක යන්නේ right section number 33 එක right හරි අනිත් එක තමයි කවුරු හරි පුද්ගලයෙක් section number 34 එකේ කියන්නේ කවුරු හරි පුද්ගලයෙක් right කවුරු හරි පුද්ගලයෙක් ඒක trustee-ම වෙන්න ඕනේ නැහැ other than the trustee දැන් කියමුකෝ 100 trustee-ට property එක දෙනවා trustee නෙමෙයි වෙන එක්කෙනෙක් ඕක
ඕකෙන් ප්‍රතිලාභ ගන්නවා. වැරදි විදිහට ප්‍රතිලාභ ගන්නවා කියලා කියමුකෝ. රයිට්. වැරදි විදිහට ප්‍රතිලාභ ගත්තොත් ඒ ගත්තු ප්‍රතිලාභ ටික ආයේ මට ගෙවන්න ඕනේ. හරි එයාට ඔය ප්‍රතිලාභ ටික තියාගෙන ඉන්න බෑ. එහෙම තියාගෙන හිටියොත් ඒක නීතියට පටහැනි. section number 34 එකේ කියන්නේ ඒක තමයි. හරි. therefore normally මේක ඇවිල්ලා වැරදීමකින් වෙන දෙයක්. if someone other than the trustee or transferring good consideration benefits from breach of the trust. ඒ කියන්නේ trust එක breach කළා කවුරු හරි ප්‍රතිලාභයක් ගත්තොත් පුළුවන් ඕක ආපහු මට අරගන්න. did you all understand? මට ආපහු අරගන්න හැකියාවක් තියෙනවා. if someone other than the trustee නැතුව or transferring good consideration. ඒ කියන්නේ අර bona fide purchaser එයාලට එරෙහිව අපිට නීතිමය ක්‍රියා ගන්න බෑනේ. benefit purchaser benefits ඒ කියන්නේ වෙන එක්කෙනෙක් benefits from breach of trust. trust එක breach කරලා benefits ටික ගත්තොත් then that person must pay back the amount improperly received through the breach. Right? Improperly received through the breach. Right? So from the breach. දැන් මෙතන ඇවිල්ලා කියමුකෝ මං තමයි මේ වැඩේ දීලා කියන්නේ කියන. ඒ කියන්නේ බෙනිෆිෂරි තමයි මේ වැරද්ද කරලා තියෙන්නේ කියලා. එතකොට මට ඊළඟට හම්බෙන සල්ලි වලින් අඩු කරනවා. හරි. ඒ අර මෙහෙම reimburse from beneficial interest. මමම මේ බ්‍රීච් එක කරා නම් ඊළඟට හම්බෙන ඊළඟ මාසේ හම්බෙන සල්ලි වලින් මට අඩු වෙනවා. වෙන එක්කෙනෙක් බ්‍රීච් කරොත් ඒක ආයෙ රිටර්න්ස් ගෙවන්න ඕනේ ට්‍රස්ට් එකට. මේක තියලා තියෙන්නේ අර බෙනිෆිෂරීස්ලට ප්‍රොටෙක්ට් කරන්න තමයි. මේකේ ගොඩාක් මේ වගන්ති තියෙන්නේ බෙනිෆිෂරීස්ලව ප්‍රොටෙක්ට් කරන්න. රයිට් ට්‍රස්ට්ලීලට වඩා. section number 34 1 එකේ කියන්නේ ඒක තමයි. section number 35 එකේ කියන්නේ දැන් ට්‍රස්ටිට දන්නේ මේක කොහොමද මැනේජ් කරන්න ඕනේ කියලා. මේ ට්‍රස්ට් ප්‍රොපර්ටි එක මැනේජ් කරගන්න ඕන විදිහ ට්‍රස්ටිට දන්නේ නැහැ. එතකොට ට්‍රස්ටිට මොකද්ද කරන්න පුළුවන්? මේ ෆුල් ලීගල් කේස් එකක් ෆයිල් කරන්න ඕනේ නැහැ. ට්‍රස්ටිට පුළුවන් ගිහිල්ලා ඩිරෙක්ෂන් ටික කෝට්ස් වලින් ගන්න. ඒ කියන්නේ උසාවියට ගිහිල්ලා මේ අහන්න පුළුවන් මම කොහොමද මේ ප්‍රොපර්ටි එක රන් කරන්නේ කියලා එයාට උසාවියේ මත විමසීමක් කරන්න පුළුවන්. ඒකට තමයි අපි කියන්නේ section number 35 1 එකේ ට්‍රස්ටිට උසාවියට ගිහිල්ලා සම්පූර්ණ නඩුවක් පවරන්නේ නැතුව මත විමසීමක් කරන්න පුළුවන්. right directions ටික අහගන්න පුළුවන්. section 35 1 එකේ කියන්නේ ඒක. trustee allowed to go to the courts and ask for the court's opinion, right? Opinion on managing the trust. කොහොමද trust එක manage කරන්න කියලා උසාවියෙන් අහන්න පුළුවන්. ඒක trust ට තියෙන power එකක් on managing the trust and administering the trust. right? කොහොමද මම manage කරන්නේ? කොහොමද මම administer කරන්නේ කියන එක මත විමසීමක් කරන්න පුළුවන්. සම්පූර්ණ නඩුවක් පවරන්න ඕනේ නැහැ. without needing to full lawsuit. හරි lawsuit. ඒක තමයි section 35 1 එකේ කියන්නේ. හරි right. so section 39 එකේ කියන්නේ කියමුකෝ මං කියනවා ට්‍රස්ටිට ඔයා මේ ප්‍රොපර්ටි එක මට විකුණලා දෙන්න. right මම පවර් එකක් දෙනවා එයාට. ඔයා කොහොම හරි මේ ප්‍රොපර්ටි එක විකුණලා දෙන්න. එහෙම මම විකුණලා දෙන්න කියලා කිව්වොත් ට්‍රස්ටිට පුළුවන් ඕක ඕනම විදිහට විකුණන්න. right එයාට ඔන්ලයින් විකුණන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාට ඔක්ෂන් එකක් දාලා විකුණන්නත් පුළුවන්. හරි. එහෙම නැත්නම් කොහොම හරි බ්‍රෝකර් කෙනෙක් දාලා විකුණනවද? ඔක්ෂන් එකක් දාලා විකුණනවද? right ඔන්ලයින් through විකුණනවද? දැන් මේ කාලේ නම් ඔන්ලයින් දාලා විකුණනවද? කොහොම විකුණනවද කියන එක එයාට ඩිසයිඩ් කරන්න පුළුවන්. එයාට අයිතියක් තියෙනවා. හරි. එහෙම නැතුව ඇග්‍රීමන්ට් එකේ කිව්වොත් ඔයා විකුණන්න ඕනේ මෙහෙමයි. ඔයා විකුණන්න ඕනේ මෙහෙමයි කියලා කිව්වොත්
ඒකට එයා එකඟ වෙන්න වෙනවා. ඒක එයා ෆලෝ කරන්න වෙනවා. එහෙම නැතුව පොදුවේ මං එයාට මේ පවර් එකක් දුන්නොත් ඔයාට ඕන විදිහට ඒක විකුණන්න පුළුවන් කියලා. right? එයාට ඕන විදිහට ඒක විකුණන්න පුළුවන්. හරි? right. section 39 එකේ කියන්නේ එහෙම. if a trustee has been given the legal power to sell a property, then the trustee is free to choose, right? එයාට free මේකක් තියෙනවා. choose free to choose how the sales is carried out, right? කොහොමද විකුණන්නේ කියන එක එයාට decide කරන්න පුළුවන්. carried out unless the trust document gives specific instruction, right? trust property එකේ trust මේකේ කියලා තිබ්බොත් මෙහෙම තමයි කරන්න ඕනේ කියලා ඒක වෙනම කතන්දරයක්. එහෙම නැතුව right ඕන විදිහට විකුණන්න මට අයිතියක් තියෙනවා. ඒක තමයි section number 39 එකේ කියන්නේ. section number 39 එකේ කියන්නේ. හරිනේ? right. ඊළඟට අපි බලමු duties and liabilities, right? දැන් තමයි අපි කතා කරන්න යන්නේ trustee කරන්න බැඳිලා ඉන්න දේවල් මොනවාද? duties and liabilities of trustees. duties and liabilities of the trustees. හරි. අපි section number දැන් මේකේ සම්පූර්ණ note එකක් තියෙනවා. මම මේ note එක දැන් group එකට දාන්නම්. හරි. ඒක open කරගෙනම අපි මේක discuss කරගෙන යමු. නැත්නම් මම මේකට note එකක් මම already හැදුවා. මොක ආයෙ type කරන්න ඕනේ නිසා ඊට වඩා ලේසි. මම group එකට note එක දාන්නම්. ටිකක් බලන්න. හරි. ඒක බලාගෙනම අපි discuss කරගෙන යමු. ලේසිනේ එතකොට. right. මම දැන් දාන්න. ඒ note එක දැන් open කරගන්න. එතකොට වැඩි ලේසි. right. දැන් මේකේ duties and liabilities පැත්තට යමු. එතකොට මට ආයෝක type කර කර ඉන්න ඕනෙත් නෑ ලේසි. මේ දැන් ඒකේ duties and liabilities පැත්තට යමු. page number 2, right? ඒ මේ PDF එකේ page number 2 එකේ තියෙන duties and liabilities of the trustees. ඒකේ මුලින්ම අපි discuss කරන්න ඕනේ section 11(1), right? ඒකේ කියන්නේ trusteeට මෙහෙම directions ටිකක් දීලා තිබ්බොත් ඔයා මෙහෙම තමයි මේක මේ execute කරන්න ඕනේ, right? ඔයා මෙහෙම තමයි benefits ටික beneficiaryට දෙන්න ඕනේ. එහෙම කියලා එයාට ක්‍රියාපටිපාටියක් තිබ්බොත් එයා ඒක සම්පූර්ණයෙන් follow කරන්න ඕනේ, right? එයා follow කරන්න බැඳිලා ඉන්නවා. ඒකයි මං කියලා දෙන්නේ trustees bound to fulfill the purpose of the trust and to obey the direction of the settler. trustees bound to fulfill the purpose of the trust and to obey the direction of the settler. හරි. ඒක තමයි section 11(1). note එක මම group එකේ දාලා තියෙනවා බලා ගන්න. හරි. section 15 එකේ මොනවද කියන්නේ? 15 එකේ කියන්නේ right trustee සාමාන්‍ය මිනිස්සෙක් තමන්ගේ පෞද්ගලික right ඉඩමක් හෝ වෙනත් මොන හරි property එකක් බලාගන්න විදිහටම බලාගත්තොත් right තමන්ගේ කියලා හිතලා trust property එක වගකීමෙන් බලාගත්තොත් ඊට එහා එයාගේ පාලනයෙන් ඔබට ගිහිල්ලා මොනවා හරි loss එකක් වුණොත් එයා ඒකට වග කියන්න ඕනේ නැහැ. මොකද එයා සාධාරණ මිනිහෙක් විදිහට trust property එක හරියට බලාගෙන තියෙනවා. ඒකයි section 15 එකේ කියන්නේ. A trustee must take care of the trust property the same way an ordinary person would properly take care of their own property. සාධාරණ සාමාන්‍ය මිනිසෙක් තමන්ගේ property එක බලා ගන්න විදිහටම බලාගත්තොත් එයා පාලනයෙන් ඔබට ගිහිල්ලා වෙච්ච losses වලට එයා වගකීමක් දරන්න ඕනේ නැහැ. He is not responsible for the any loss, damage or decrease in value. එයා හරියට බලාගත්තොත් හරියට බලාගත්තේ නැත්නම් එයා ඕට වග කියන්න වෙනවා.
section 17 එකේ කියන්නේ මොකද්ද? දැන් සමහර වෙලාවට beneficiariesලා ගොඩාක් ඉන්න පුළුවන්. මගේ මාත් ඉන්නවා, නංගිත් ඉන්නවා, මල්ලිත් ඉන්නවා, අයියත් ඉන්නවා, හැමෝම ඉන්නවා. එතකොට trustee right හැමෝටම සාධාරණ විදිහට impartial වෙන්න ඕනේ right. එයා ඇවිල්ලා එක් පාර්ශවයකට විතරක් සපෝට් වෙන්න බෑ. එයා හැමෝටම equally වැඩ කරන්න ඕනේ. ඒක තමයි section 17 එකේ කියන්නේ. section 19 එකේ කියන එක බලන්න. දැන් මම කිව්වනේ section අර මේ 59 එකේ කියලා තියෙනවනේ මට beneficiariesලට documents ටික බලන්න අයිතියක් තියෙනවා කියලා. ඔය හරියට බලන්න trustees ඕවා හරියට manage කරන්න ඕනේ. section 19 එකේ කියනවා to keep clear accounts and provide beneficiary with full information. right ඕනම වෙලාවක ready information provide කරන්න බැදිලා ඉන්නවා trustee. trustee කියන්න බෑ අයියෝ මට accounts ටික අමතක වුණා ඒ කොහෙද දන්නේ නැහැ කියලා. trustee වග කියන්න ඕනේ accounts වලටත්. හරි right section 23 එකේ කියන්නේ මොකද්ද? ඒකේ කියනවා trustee එයාගේ අතින් මොන හරි වැරදීමක් right එයා වැරද්දක් කරලා right loss එකක් වුණොත් ඒ loss එක එයා damage එක ගෙවන්න ඕනේ right එහෙම නැතුව අර beneficiariesලා ලව ඒ කියන්නේ beneficiariesලාගේ impact එක නිසා එක්කෝ beneficiaries මෙයාලව නොමග යවලා එහෙම නැත්නම් පස්සේ beneficiaries දැන් කියමුකෝ trustee කෙනෙක් ඉන්නවා අර වයසක එක්කෙනෙක් එයාගේ අතින් පොඩි වැරදීමක් වෙලා ගෙදර කියමුකෝ අපේ සීයා එයාට දීලා ගිය ගෙදර trust property එකක් විදිහට දීලා ගිය ගෙදරේ මේ මොන හරි පොඩි damage එකක් වෙනවා ඒ වුණාට මං කියනවා මට ඒක දන්නවා මං කියනවා ඒක අවුලක් නැහැ අංකල් කියලා එහෙනම් අවුලක් නැහැ එහෙම නැතුව සාමාන්‍ය අවස්ථාවලදී එයාගේ අතින් සිද්ධ වෙච්ච වැරදීම් වලට එයා loss එක cover කරන්න ඕනේ. එයා damage එක cover කරන්න ඕනේ. ඒක තමයි section number 23 එකේ කියන්නේ. හරි. දැන් මට ඔක දන්නවා. damage එකක් වුණා කියලා මට දන්නවා. මාත් ඒකට agree වුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව සාමාන්‍ය අවස්ථාවලදී එයාගේ අතින් සිද්ධ වෙච්ච වැරදි වලට එයා loss එක damage එක ගෙවන්න ඕනේ. section 23 එකේ කියන්නේ ඒක තමයි. හරි right section 22 එකේ කියන්නේ දැන් ඔයාලට මතකද මෙතනදී මම කිව්වා 39 එකේ එයාට අර සෙල් කරන්න හැකියාවක් තියෙනවා කියලා. දැන් මම කියනවා ට්‍රස්ටිට ඩිසෙම්බර් මට මේ අප්‍රේල් වලට කලින් මේ ගෙදර විකුණලා දෙන්න කියලා. මේ ගේ විකුණලා දෙන්න ට්‍රස්ට් ප්‍රොපර්ටි එක. ඒ වුණාට දැන් ඒප්‍රිල් වෙනකම් මම බලාගෙන ඉන්නවා මෙයා තාම මේ ගෙදර විකුණලා නැහැ. එහෙම විකුණලා නැත්තම් එයා මට හේතු පෙන්වන්න ඕනේ. මේකටයි මේක හින්දා තමයි මට විකුණන්න බැරි උනේ. right එයා if a trustee note එක බලන්න if a trustee delayed a sale without clear permission it is the trustee's responsibility to show the delay cause no loss to the beneficiary. එයා මට කියන්න ඕනේ මේ delay එක නිසා beneficiary එක කිසිම loss එකක් උනේ නැහැ. මේක delay එකට හේතුව මේකයි කියන එක එයා ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. right එයාට බැරි වුණොත් එහෙම ඔප්පු කරන්න එයා ඕකේ වැරදිකාරයෙක් වෙනවා. section 22 එකේ කියන්නේ ඒක තමයි. section number 25 එකේ කියන්නේ අර කලින් trusteesලා කරපු වැරදි වලට මේ trustee දැන් එන trustee වා කියන්න ඕනේ නැහැ. right දැන් 100 දාලා දිනවා trustee මැරුණා. දැන් වෙනත් trustee කෙනෙක් ඉන්නවා අර කලින් එකා කරපු වැරදි ඔක්කොටම මේ trustee දැන් ඉන්න trustee වග කියන්න ඕනේ නැහැ. right so that is why I have given new trustee is not responsible for the mistake of previous trustee. කලින් trustee කරපු වැරදි වලට මේ trustee වග කියන්න ඕනේ නැහැ. හරි 25 section 26(1) එකේ කියනවා බලන්න හොඳට a trustee is not responsible for breach of trust committed by another trustee. දැන් trusteesලා දෙන්නෙක් ඉන්නවා කියලා කියමුකෝ. එක trustee කෙනෙක් කරපු වැරද්දට අනිත් trustee වග කියන්න ඕනේ නැහැ. නමුත් exceptions ටික බලන්න if a trustee handles trust property to ඒක worse නෙමෙයි hand over trust property without checking it. ඒ කියන්නේ trustee කෙනෙක් තවත් trustee කෙනෙක්ට අර property එක ගැන කිසිම check කරන්නේ නැතුව දුන්නොත් property එක. එහෙම නැත්තම් right property එක දීර්ඝ කාලයක් තියාගන්න දෙනවා මේ හොයලා බලන්නෙත් නෑ මොකද්ද උනේ කියලාවත් right ඒ කියන්නේ නොසලිකලි අර මේ මොකක්ද ඒකට කියන අර මේ හරියට බලන්නේ නැතුව right නොසලි ඒකට හරියට එන්නේ නැහැ මට වචනේ හරි ඒ කියන්නේ සැලකිලිමත් වෙන්නේ නැහැ හරි එයා ඇවිල්ලා ට්‍රස්ටිට අනිත් ට්‍රස්ටිට property එක දෙනවා දීර්ඝ කාලයක් මේ ඒ property එක අනිත් trustee ගේ අතේ තියෙනවා. එයා හොයලා බලන්නෙත් නෑ මොකද්ද මේ trust property එක වෙන්නේ කියලාවත්.
ඒ වගේ අවස්ථාවලදී එයා වැරදි. right? අනිත් ට්‍රස්ටි කරපු වැරදි වලට මෙයාත් වග කියන්න ඕනේ. අනිත් එක තමයි ට්‍රස්ටි hide about the breach by a co-trustee. දැන් ට්‍රස්ටිස්ලා දෙන්නෙක් ඉන්නවා කියලා කියමුකෝ. එක්කෙනෙක් කරනවා වැරද්දක්. අනිත් එක්කෙනාට හොඳටම දන්නවා. ඒ වුණාට එයා ඒ වැරද්ද ෂේප් එකේ වහනවා. එතකොට එයා වැරදි. සාමාන්‍ය අවස්ථාව මොකද්ද? section 26 එකේ කියන්නේ a trustee is not responsible. right? වෙනත් trustee කෙනෙක් කරපු වැරදි වලට දැන් ඉන්න ඒ කියන්නේ වෙනත් trustee කෙනෙක් කරපු වැරදි වලට අනිත් trustee වා කියන්න ඕනේ නැහැ. trustee දෙන්නෙක් හිටියොත් එක්කෙනෙක් කරපු වැරද්දට තවත් එක්කෙනෙක් වා කියන්න ඕනේ නැහැ. නමුත් එක්කෙනෙක් වැරද්දක් කරනකොට අනිත් එක්කෙනා සම්පූර්ණයෙන් ওই වැරද්ද වැහුවොත් right hide කරන්න උත්සාහ කරොත් එහෙම නැත්නම් ওই වැරද්ද කොහොම හරි මේ hide කරොත් එතකොට එයා වග කියන්න ඕනේ. සාමාන්‍ය අවස්ථාවලට පිට අවස්ථාවක් තමයි ඒක. right section number 26 එකේ කියන්නේ. 27 එකේ කියන්නේ when co-trustees act wrongfully together or one trustee's neglect allow others to act wrongfully, each one is liable for the damage. හරි දැන් කියලා කියමුකෝ trusteesලා 5 දෙනෙක් ඉන්නවා right 5 දෙනාම එකතු වෙලා වැරද්දක් කරනවා. එහෙම නැත්නම් එක්කෙනෙක් ඉන්නවා right මේ ඒකේ අනිත් එක බලන්න එක ට්‍රස්ටි කෙනෙක්ගේ එයා සැලකිලිමත් වෙන්නේ නැහැ අනිත් කට්ටිය ගැන ඒ නිසා වැරදීමක් වෙනවා. මොකද අවස්ථා දෙක එකක් තමයි 5 දෙනාම එකතු වෙලා ගේමක් දෙනවා. එහෙම නැත්නම් එක්කෙනෙක් අනිත් කට්ටිය මොනවද කරන්න කියලාවත් බලන්නේ නැතුව වැරද්දක් කරනවා. right අනිත් කට්ටිය එතකොට වැරදි කරනෝනේ බලාගන්නේ නැති වුණොත් right neglect වුණොත් වැරදි කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ හැමෝම ඇවිල්ලා right වැරද්දක් කරා right common intention වගේ එකක් තමයි මේකේ තියෙන්නේ right ඒ හැමෝම වැරද්දක් කරා කියලා තමයි මේ නීතිය පිළිගන්නේ right ඒකට තමයි අපි කියන්නේ not just a part of it හැමෝම වැරද්දක් කරා කියලා තමයි අපි පිළිගන්නේ මේක common intention වගේ එකක් right ඒ කියන්නේ අර criminal intention ටික share කරලා right ඒ කියන්නේ මං කැඩුවේ දොර විතරයි මං එළියේ විතරයි හිටියේ කියලා නෑ right එක්කෙනෙක් කරපු වැරදට අනිත් ඔක්කොම ටික වරදකාරයෝ වෙනවා එක්කෝ ඒ ඔක්කොම ටික එකතු වෙලා plan කරලා වැරද්දක් කරනවා. එහෙම නැත්නම් එක්කෙනෙක් නිකන් ඉන්නවා අනිත් කට්ටියට වැරදි කරන්න ඉඩ ඇරලා. right? So that is the situation of the section number 27. When co-trustee. මෙතන අර trusteesලා ගොඩාක් ඉන්නකොට apply වෙන මේ provision එකක් තමයි section number 27. හරි. right. 31 එකේ කියන්නේ ඒක තමයි section 27 එක. section 31 එකේ කියන්නේ දැන් කියමුකෝ trustee කෙනෙක් තමයි මේ බ්‍රීච් එකට වග කියන්න ඕනේ. right උසාවිය හොයා ගන්නවා ඒක. right උසාවිය නියෝගයක් දෙනවා right මෙයා හින්දා තමයි මේ ලොස් එක උනේ. නමුත් මේ උසාවිය බලනවා මේ මිනිහා හොඳ එක්කෙනෙක්ද? ඒ කියන්නේ මෙයා හරි decisions ටිකක් ගත්තද? ඒ කියන්නේ මෙයා හරි precautionary measures ටිකක් right එයා කොහොම හරි මේක වළක්වා ගන්න measures ටිකක් ගත්තද කියන එක බලනවා. right එහෙම එයා හොඳ එක්කෙනෙක් නම් trustee කොහොම හරි ඔය වැරද්ද වළක්වා ගන්න measures ටිකක් ගත්තු එක්කෙනෙක් නම් ඒ වගේ වෙලාවල් වලදී එයාගේ එක්කෝ punishment එක මේ අඩු වෙනවා එහෙම නැත්නම් සමහර තැන් තියෙනවා සම්පූර්ණයෙන් එයාගේ punishment එක නැති කරනවා right ඒ කියන්නේ සම්පූර්ණයෙන් එයාගේ punishment එක මේ ඉවත් කරනවා හරි if a court find that the trustee may be personally responsible for breach ඒ කියන්නේ උසාවිය හොයා ගන්නවා මෙයා තමයි මේකේ වැරදිකාරයා කියලා right උසාවිය හොයා ගන්නවා මෙයා තමයි වැරදිකාරයා කියලා නමුත් මෙයා හරි ක්‍රියාමාර්ග අරන් තියෙනවා පොඩි try එකක් හරි දීලා තියෙනවා honestly and reasonably ඒ කියන්නේ මෙයා ඇවිල්ලා වැරද්දක් මෙයාගේ අතින් වැරදීමක් වෙලා තියෙනවා නමුත් මෙයා honestly act කරලා තියෙනවා right මේක එක්කෝ වළක්වා ගන්න right කොහොම හරි මේක නැති කරගන්න. ඒ වෙලාවෙලදී උසාවියට පුළුවන් එක්කෝ punishment එක අඩු කරන්න එහෙම නැත්නම් සම්පූර්ණයෙන් punishment එක remove කරන්න. ඒකයි 31 කියන්නේ බලන්න if court find that the trustee may be personally responsible for a breach right trust එක කඩ කරපු එකට මෙයා වැරදි නමුත් එයා honestly and reasonably act කරලා තියෙනවා සාධාරණ විදිහට right එයා ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා right එහෙම වෙලාවලදී උසාවියට පුළුවන් එයාගේ liability ටික අඩු කරන්න right එයා වැරදිකාරයෙක් තමයි නමුත් liabilities ටික අඩු කරන්න පුළුවන් හරි right ඒක තමයි section මේ 11 ඉඳන් 31 වෙනකන් තියෙන දේවල් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවද
ඈනේ. හරි. එහෙනම් අපි ඊළඟ එකට යමු. disabilities වලට යන් ඒක අන්තිම පිටුවේ මම තියලා තියෙන්නේ. nice. right. හැමෝටම තේරුණා නම් මරු. දැන් අන්තිම එකට යමු අර disabilities of the trustees. ඒක අන්තිම පිටුවේ තියෙන්නේ. අනිත් ඒවා අපි ඩිස්කස් කරා. ඒ නෝට් එක ෆලෝ කරන්න. මේ මම හදපු නෝට් එකක්. දැන් disabilities of the trustees එකට යමු. හරි. ඒකේ මුලින් අපිට කරන්න ඕනේ මේ section 53 එක right section 53 එක 53 එකේ සරලවම කියන්නේ මේ අර trustee ඕන විදිහට ඕක trust property එක use කරන්න බෑ. එයාගේ පෞද්ගලික මේ ලාභයන් වෙනුවෙන් පෞද්ගලික හේතුවක් මත එයාට එහෙම use කරන්න බෑ. right therefore ඒක බලන්න trustee may not use or deal with trust property for the own profit or for any other purposes unconnected with the trust. ඒ කියන්නේ ට්‍රස්ට් එකේ තියෙන හේතුන් නැතිව රයිට් වෙනත් හේතුන් වලට හෝ එයාගේ පෞද්ගලික ලාභයක් ලබා ගන්න එයාට ට්‍රස්ට් ප්‍රොපර්ටි එක මේන්ටේන් කරන්න බෑ. ට්‍රස්ට් ප්‍රොපර්ටි එක යූස් කරගෙන යන්න බෑ. ඒක තමයි section number 53 එකේ කියන්නේ. right trustee may not use or deal with the trust property for the own profit or for any other purposes unconnected with the trust. ට්‍රස්ට් එකේ නැති දේවල් කරලා එයාගේ පෞද්ගලික ලාභ ලබන්න බෑ. 53 54 එකේ කියන්නේ ට්‍රස්ටී සාමාන්‍යයෙන් එයාට සැලරි එකක් හම්බෙන්න ඕනේ කියලා එකක් නැහැ. කරන වැඩවලට රෙමුනරේෂන් එකක් එහෙම නැත්නම් සැලරි එකක් හම්බෙන්න ඕනේ කියලා කොහෙවත් නැහැ. හරි කොහෙවත් නැහැ. නමුත් ට්‍රස්ට් ප්‍රොපර්ටි එකේ කියලා තිබ්බනම් එහෙම පේ කරන්න ඕනේ කියලා. right ට්‍රස්ට් ප්‍රොපර්ටි එකේ කියලා තිබ්බනම් එහෙම පේ කරන්න ඕනේ කියලා ඒ වගේ අවස්ථාවලදී පේ කරන්න පුළුවන්. trust property clearly says. එහෙම නැත්තම් පස්සේ කාලෙදී beneficiary trustee එකඟතාවයකට ආවොත් ඔයා මේ වැඩේ සුපිරියට කරන්න මම ඔයාට මාසෙට මෙච්චරක් දෙන්නම් කියලා ඒ වගේ අවස්ථාවලදී සැලරි එකක් ගන්න පුළුවන්. එහෙම නැත්තම් උසාවිය තීරණය කරන්න ඕනේ යම් කිසි ප්‍රශ්නයකදී හෝ කලින්ම කෝට් ඕඩර් එකක් තිබ්බොත් මෙයාට මෙච්චර සැලරි එකක් ගෙවන්න එහෙම වුණොත් ගෙවන්න පුළුවන්. එහෙම නැත්තම් නීතියක් මගින් හරි ව්‍යවස්ථාපිත නීතියක් මගින් කියලා තිබ්බොත් හරි මෙයාට මෙච්චරක් ගෙවන්න ඕනේ කියලා ඒ වෙලාවලදී ගෙවන්න පුළුවන්. සාමාන්‍යයෙන් මොකද්ද රූල් එක? ගෙවන්න බෑ. නමුත් එකඟතාවයට ආවොත් එහෙම නැත්නම් already trust එකේ තිබ්බොත් agreement එකේ එහෙම නැත්නම් උසාවිය මගින් තීරණයක් තිබ්බොත් එහෙම නැත්නම් law එකේ කියලා තිබ්බොත් right මොනවා හරි නීතිය මගින් කියලා තිබ්බොත් ඒ වෙලාවලදී එයාට ගන්න හැකියාවක් තියෙනවා. right okay section 54 එකේ කියන්නේ ඒක section 52 එකේ එක sorry 52 එක section 54 එකේ කියන්නේ අන්තිම එක බලා ගන්න trustee කෙනෙක්ව දැම්මොත් trust property එක විකුණන්න කියලා මිනිහට ඕක directly හෝ indirectly ගන්න බෑ. තේරුණාද? trusteeට කිව්වොත් ඔයා මේක විකුණලා දෙන්න කියලා එයාට shape එකේ right ගාන හරි shape එකේ පොඩ්ඩක් අඩු කරලා එහෙම ගන්න බෑ. right එයාට indirectly ගන්නත් බෑ. තමන්ගේ දැන් indirectly ගන්නවා කියන්නේ මෙහෙම වෙන්න පුළුවන්. එයා ගන්නෙ නැහැ. නමුත් wife ගේ නමට ගන්නවා. ළමයින්ගේ නමට ගන්නවා. ඒ වගේ වෙලාවල් වලදී ඒක ටිකක් indirect එන දුර නෑදෑයක්ගේ නම ගත්ත කියන එක indirect නෑ වෙන්නේ නෑනේ. right reasonable නෑ ඒක. සාමාන්‍යයෙන් trustee කෙනෙක්ට මේක විකුණලා දෙන්න කියලා කිව්වොත් එයාට බෑ ඔක තමන් ගන්න. right තමන් මේක මිලදී ගන්න හෝ වෙනත් පාර්ශවයක්. ඒ කියන්නේ indirectly or directly. වෙනත් පාර්ශවයක් කියන්නේ තමන් ගන්නවා shape එකේ wife ගේ නමට මේ ලියා ගන්නවා. එහෙම දේවල් කරන්න බෑ. අනිත් එක තමයි එයා දැන් trusteeට කියලා දෙනවා මේක විකුණලා දෙන්න කියලා. trustee දානවා තවත් agent කෙනෙක්ව broker වගේ කෙනෙක්ව මේක විකුණලා දෙන්න. අර agentත් ඕක shape එකේ ගන්න බෑ. and also agent who is employed to sell the property cannot buy the property. ඒක තියෙන්නේ මේ මෙහෙමනේ. දැන් කියමුකෝ trusteeටත් ගන්න පුළුවන් කියලා නීතියෙන් තිබ්බොත් මොනවද කරන්නේ trustee? trustee අනිත් බයර්ස්ලා හැමෝම සෞතු කරනවා. මේ කියමුකෝ ගයක් කියලා මේ ගෙදර හොඳ නැහැ හරියන්නේ නැහැ right. මෙතන වතුර එනවා අර එනවා කියලා ආ shape එකේ ඒක ටික ඔක්කොම සෞතු කරලා දාලා right මිල අඩු වෙනකන් ඉඳලා එයා ගන්නවා. එහෙම වෙන්න පුළුවන්නේ. ඒක නිසයි beneficiaries ලට වෙන්න අගතිය නැති කරගන්න තමයි ඕ නීතිය තියෙන්නේ. section 54 එකේ කියන්නේ if a trustee is assigned to sell එයාව assign කරොත් එයාට ගන්න බෑ directly or indirectly. සහ එයා තවත් agent කෙනෙක්ව දැම්මොත් ඒ agent ගන්නත් බෑ. තේරුණාද? ඒ අර අපි broker කෙනෙක්ව ගයක් විකුණලා දෙන්න කියලා කිව්වොත් මේකේ අර brokerට ගන්න බැරි වගේ කතන්දරයක් තියෙන්නේ. හරි?
ඒක තමයි section 54 එකේ කියන්නේ. If a trustee is assigned to sell the trust property, then he cannot buy directly or indirectly. Right? තවත් එක්කෙනෙක්ව ලවා ගන්නත් බෑ. එයාට directly ගන්නත් බෑ. And also එයා agent කෙනෙක් දැම්මොත් right? agent කෙනෙක්ද ඒක directly or indirectly ගන්නත් බෑ. ඒක තමයි section 54 එකේ කියන්නේ. හරි. so මෙච්චරයි කතන්දරේ. වෙන කිසිම දෙයක් නැහැ. වෙන ප්‍රශ්නවලට මේ ටික කටපාඩම් කරා මේ කොළුව තිබ්බ කේස් එක මේ ලියාගෙන ගියා. එච්චරයි. හරි. මේ දැන් මුලින් බැලුවොත් rights and liabilities වලට section 57 එකේ ඉඳන් එන ඒවා. ඊට පස්සේ අර section 25 ඉඳන් අර trustee කතන්දර ටික. මේ අනිත් එක අර rights and powers of trustee අර 33 ඒකත් එක එන ඒවා. disabilities අර 50 ගානක එන ඒවා. 53 52 එහෙම. හරි. so ඒ ටික බලාගෙන යන්න මගේ note එකක් බලා ගන්න. අපි ඔළුවේ තියෙන උත්තරය ලියුත් හරි. right? trust එකේ තියෙන case එකට apply කරලා. right? මේ මම මේ note එක දාන්නේ අර group එකේ දැන් තියෙන note එක මම use කරන්න. මොකද මේක ටිකක් clearly මම mention කරලා දීපු note එකක්. මේ එහෙනම් මෙච්චරයි කතන්දරේ. අපි constructive test එක තවත් දවසක් කරමු. දැනට මේ ඉවර කරමු. rights and liabilities of beneficiary අපි කරා. duties and liabilities of trustee, rights and power of trustee සහ disabilities of the trustee. මෙච්චරයි කතන්දරේ. මේ හැමෝටම තේරුණාද? එහෙනම් recording එකත් ඕනනම් බලන්න. recording එකත් ඕනනම් බලන්න. අදාළ question discuss කරන හොඳ. question වලට උත්තර ලියලා මම group එකට දාන්නම් සෞභාග්‍ය. මම මේ දවස් ටිකේ මේ criminal law උත්තර ටිකක් ලියාගෙන යන්නේ. මම equity එකක් තියලා මම group එකට අනිවාර්යෙන් දාන්නම්. හරි. අනිත් කට්ටියක් දායි ඕනනම් මම ඉස්සරහට එහෙම කියන්නම්. okay thank you very much. okay හොඳට තේරුණා nice. අනිත් කට්ටියට හොඳට තේරුණා නම් දාන්න. right okay okay තේරුණා හරි. එහෙනම් අපි දවසක මේ කන්ස්ට්‍රක්ටිව් ටෙස්ට් එකක් කරමු. ඊටර ටිකක් මෙහෙම කරමු. ඔව් මේ ට්‍රස්ට් එකේ මම අනිත් නෝට් එකක් දාන්න චමෝදී අපි වෙන දවසට ඒක කරමු right. අනිවාර්යෙන් මම කරලා දෙන්නම් ට්‍රස්ට් එකේ එක. මේ අර ගිය දවස් ටිකේ පොඩි ක්ලාස් මේ වැඩ ටිකක් තිබ්බා. ඒකත් එක ටිකක් බිසි වුණේ. ඒක තමයි රීසන් එක. මම කොහොමවත් මේ කරන්නම් ඒක. හරි. right. nice. Then with this, we'll wind up the session. So thanks for joining, Ehna. Have a nice day.